ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ආයෙමත්. ඉතින් අද අරගෙන වෙලා තියෙන්නේ Granny Doorscape gameplay වීඩියෝ එකක්. ඉතින් ගැම්මක් තමයි අපි බලමු ප්ලේ කරලා. අදහස නැහැ friends. ඩෝ එකෙන් තමයි පයින්න හදන්නේ. ඉතින් ගොඩ කාලයකට පස්සේ ආයෙ channel එක පටන් ගන්න හදන්නේ. ඉතින් ගැම්මක් තමයි අද ඉඳන් ආයෙත් ඕගොල්ලන්ට කැමති ඕනම ගේම් ප්ලේ එකක් පහලින් කමෙන්ට් කරන්න. එතකොට සැටර්ඩේ සන්ඩේ වගේ දවස්වල තමයි ගේම් ප්ලේ එකක් වැටෙන්නේ. එහෙම නැත්නම් සතියට අනිවාර්යෙන් සතියට එක ගේම් ප්ලේ එකක් වැටෙනවා. දවස තමයි තාම හරියට තීරණය කරලා නැත්තේ. ඉතින් මේ ගේම් ප්ලේ එකත් රෙකෝඩ් කරලා දැනට දවස් කිහිපයක් රෙඩි ගියා. ඉතින් මම මේකේ වැඩිපුර ගේම් එක ගැන කතා කරන්නේ නැහැ. මොකද මම කලින් ඩෝර්ස්කේප් වීඩියෝ එකක් දාපු ඉඳලා. ඉතින් මම වැදගත් දේවල් කීපයක් මතක් කරන්න තියෙනවා. එච්චර වැදගත් නැහැ. පළවෙනිටම ස්තුති කරන්න ඕනේ මෙන්න මෙතන පොත තියෙනවා. මේ මෙච්චර කාලයක් මාත් එක්ක unsubscribe කරන්න නැතුව රැඳිලා හිටිය ඕගොල්ලෝ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕනේ. මාව විශ්වාස කරලා මාව unsubscribe කරන්න නැතුව රැඳිලා හිටිය ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. දෙවනියට මම දැන් ඉතින් දිගටම ගේම් මේ channel එක කරන්න හිතාගෙන ඉන්නේ. ගොඩක් අය කිව්වා කරන්න කියලා මම දැනට කලින් තමයි කරන්න හිතාගෙන හිටියේ. හැබැයි බැරි වුණා. දැන් තව කරන්න ගත්තේ. ඉතින් ඉතින් ඒ ඇස්සෙම හැදිලා ඉතින් කරන්න ඕන විදිහට කරන්න ගත්තේ. ඒ වගේම ඉතින් සබස්ක්‍රයිබර්ස්ලා 100 පිරෙව්වොත් මම Granny Extreme ගේම්ප්ලේ එකක් හાર્ඩ් මෝඩ් ගේම්ප්ලේ එකක් වගේ ගේම්ප්ලේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගේම්ප්ලේ ඉල්ලනකොට ඒවත් දෙනවා. හරි ඉතින් එච්චරයි. අපි දැන් මේ පොත දාගමු. මී ළඟට රෙඩි ඔතට එන්න ඕනේ. හරි නම් තාම මේක නැහැ වගේ අපි යමු. වාතයක් වෙයි වගේ ධර්ම එන එකක් නෑ. අපි මෙන්න මේ කෑල්ල අරගෙන මොකද්ද මන්ද කෑල්ලක් ග්‍රැඩිගේ කෑල්ල. ඔව් මේක අපිට සද්දයක් බද්දයක් දාගන්න පුළුවන් මේ පල්ලෙහා. ඒකට තමයි ගෙනාවේ. අපි ඔන්නෝම බිමින් දාගමු. දැන් උතර ග්‍රැඩි එනවා අනිවාර්යයෙන්. ආවෙ නැත්තම් ඕකට ගිරිකන්දෝසය කියන ලෙඩේ. ඔව් ගිරිකන්දෝසය. හරි අපි මේ බෆර් එකේ හැප්පිලා. ඒතකොට ඕකේ වැටෙන සද්ද එනවා. ග්‍රැඩි ඔතට දුවගෙන එනවා. අපි අනිත් පැත්තේ ගිහිල්ලා වෙපෙන් ගන්න පුළුවන්. ඒතකොට තාම නෑ ග්‍රැඩි. බෆර් එක වැටෙන සද්දෙට ග්‍රැඩි එනවා දැන්. එන පාටක් නෑ මේ. දැන් එන්න ඕනේ. එන්න ඕනේ. හරි අපි ඒ ඇස්සේ ගිහිල්ලා වෙපන් එක ගමු. වෙපන් එක අරන් ඔය ඉතින් වෙපන් එක ගන්න මොකටද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඔන්න කොතන දාගම. ඒකට සද්දයක් ඇහෙනවනේ. දැන් එන්න ඕනේ ග්‍රැඩි. දැන් ග්‍රැඩි එනකම් බලන් ඉන්න තියෙන්නේ. සරල දෙයක් තියෙන්නේ. ග්‍රැඩි එනකම් බලන් ඉන්න තියෙන්නේ. ග්‍රැඩි ඔන්න එනවා. එහෙනම් ඉතින් අවසන් ගමන. අපූරුයි නුඹේ බැගෑපත් මචන ආදරයෙන් නැන්දූ හරි මල්ලි. ගන්න බෑ. මේ අනිත් පැත්ත හරවගෙන පොල්ලෙන් ගහන්න හදනවා.
විශාල කරදරයක්. හරි පොට්ට වැරදුනා. ඉතින් මේක ග්‍රැඩීගේ අලුත් වර්ෂන් එක. එතකොට මේක අපි අර කලින් යූස් කරපු ට්‍රික්ස් එහෙම අයින් කරලා තියෙනවා. ඒකට ඒ ට්‍රික්ස් යූස් කරන්න බෑ. ඒ කියන්නේ කානුවට යන්න අනිවාර්යෙන් පොත තියන්න ඕනේ. පොත තියලා ස්පයිඩර් කී එක ගන්න ඕනේ. ඉතින් අන්නේ ට්‍රික්ස් අයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ සමහර අය ග්‍රැඩීව අර ඇඳ යටටයි උඩටයි යන්න එක කරලා ෆ්‍රීස් කරනවා. අන්න ඒකත් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් අප්ඩේට් එක හදලා තියෙනවා. ඉතින් දැන් ඒ කෝයකෝ දුන්නකෝ හරි. ඉතින් ඒ වැඩ ආයෙ කරන්න හම්බෙන්නේ නෑ. එහෙම ඕගොල්ලන්ට පරණ වර්ෂන් දාගන්න වෙනවා. ඉතින් මම දැන් කියන්නේ හදන්නේ කොහොමද පරණ වර්ෂන් දාන්න කියලා ඕනෙම ගේම් එක. ඉතින් අර ABK Power කියන සයිට් එකට ගිහිල්ලා ඕනේ ගේම් එක පරණ වර්ෂන් දාගන්න. ඉතින් අපි කොම්ප්ලීට් කරන්නේ අලුත් වර්ෂන් එක පරණ එකක් නෙවෙයි. හරිමල් විදිහට දැස්සයි. yes මුලින්ම වෙන්න මේ ෆ්‍රීසි ට්‍රැප් ඩ්‍රොප් කියන එක දාගමු. ට්‍රැප් මං හිතන්නේ ඔන්නතර දාගමු. හීතලයි යන්න බේස විතර මාව ෆ්‍රීස් වුණා. ඒක ෆ්‍රීස් කරන්න හැදුවේ. හරි දැන් ඒක ඇක්ටිවේට් වුණා. BT එක අපි ඕකට මේක අස්සට රීග් ගමු. අස්සට යන්න බෑ. එහාකට බලය හරි රයිස්. ඉතින් මට හිතෙනවා ග්‍රැඩී අරකට ෆ්‍රීස් වෙන්නේ නැති වෙයි කියලා. හිතාමුදයි ෂුවර් නෑද කියන ඇති ලොකු සද්ද බද්දරියක් ඇහුණ ඔන්නන්න හරියනවා. යන්න හරි ෆ්‍රෙන්ඩ්ස් විනාඩි 3කට විතර පස්සේ ගියා. ඒ ගියත් මේ කතුරක් දාලා. දැන් මේක අයින් කරගන්න විදියක් තමයි ප්‍රශ්නේ. පොඩ්ඩක් හිතපන්. ඕ නයිස්. මේ ලොකු විශාල කරදරයක් වුණා මේ. යකාගේ බාණ්ඩේ අපි දැන් පොඩි රිස්ක් එකක් ගන්න හදන්නේ. අර අයින් කරනවට වඩා ග්‍රැඩී දැන්නකි මට අවහෝද කුණාටුවක්කගේ අදහසක්. ගඩි සමට එන්න අපි ඉන්න පැත්තට. එතකොට ඒවත් ගහකට බැරි වෙන ගන්න බලමු. මගේ අදහස වැඩකරොත් ඒක මාරමොල්ල එයක් අම්මට අවුණු අඩ්ඩ ගැබ්බ කෝවද ඔක්ක විනාඩි 2යිනේ. ශරි කියව දොරේ ලෑලි ගලවන්න තියෙනවා. ලෑලි ගලවන්න යම හරි මට හැවතිස්සමක පැටලෙනවා. උතරීම යන්නද හරි. ඊට පස්සේ අපට ඕනේ කතුර තියෙන පල්ලෙහා. හියර් ඉතින් වැදගත්ම දෙයක් මතක් කරන්න බැරි වුණා. ඒ තමයි මම ප්ලේ කරන්නේ ග්‍රැඩී 4 වෙනි රටාව. ඒ කියන්නේ අපි කාර් එස්කේප් කරපු රටාවමයි.
ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා තියෙනවා. ඉතින් දැන් අපට ඕනේ නියත. මොකද කානුවට යන්න ඕනේ. කානුවේ දොර තියෙන තැන තමයි මාස්ටර් කී එක තියෙන්නේ ගෙදර. ඉතින් අපි ඒක මුලින්ම ස්පයිඩර් කී එක අරන් කානුවට යන්න ඕනේ. එතකොට අපි මේක ලියන මුලින්ම අර ලිදගාවි පල්ලෙහාට දාගත්තා නම් මේ එතකොට අපට පුළුවන් ගිහිල්ලා ගන්න. හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. අපි මේක මෙතනින් නොදායමු. මොකද අලුත් අප්ඩේට් එකේ ඒකත් අයින් කරලා දැන්නේ නියර නැති වුණොත් ඊට පස්සේ කේස් මට ආයෙ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්න වෙනවා. ඊයසේ සෙබත් හැදිලා හිටු හැබැයි කියවන්නත් බැරි හින්දා අපි මේ හරිය පොඩි සාධාරණයක් ඇති කරලා ගිහිල්ලා ස්පයිඩර් කී එකත් අරගෙන වෙනද යන විදිහට යමු. වෙනද යන්නේ නැහැ කොයි විදිහට නෙමෙයි. මේ කෝකට අපි සාමාන්‍ය විදිහට ප්ලේ කරමු. දෙපිටර පොඩි සත්‍යයක් තමයි ඇති කරන්න ඕනා. මේක පෙරලමු. මෙතන විටිය තියෙන්නේ. ගනි හරි. විටිය මෙහෙට විසි කරමු. මේක ඇතුළට දාමු. විටිය ඇතුළට. සත්‍යයක් ඇහුණා. දවසට ශනිකේනවා ග්‍රැඩි. මොකද අපි උඩ සද්දවත් හරියට උඩ සද්ද බදලයක් කරපු ඉතින් ග්‍රැඩි ආව ඉක්මනට නැත්තම් මෙච්චර ඉක්මනට එන්නේ නැහැ. හරි. මම මේක ටිකක් එඩිට්ස් එක තමයි මේ ගේම් එක කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා අත්‍යවශ්‍ය හොඳ කියන්නේ විරෝධ වෙන්න අවස්ථාවක් පොඩි විරෝධයක් ඇති කරගන්න පුළුවන්. මේ රේද විහි කරපම ඕක මොකටද උඩට යනවා. මේ තියෙන්නේ ස්පයිඩර් කියන එක. ඉතින් මේක අන්තිමේකම බලන්න කියලා මතක් කරනවා. අපලි මේක අරගමු. නිකන් ආසාවට කමෙන්ට් එකට එරි. කමෙන්ට් එකට මේ අරගෙන හරි දැත්තිල්ලේ කකුල කඩාගන්න ෆෙස් දැනන්න හයි හිර වෙලා තියෙන්නේ සෙව කැරගෙට හිතුවේ කකුල කඩාගන්න ඇතුව බහිට පුළුව වෙයි කියලා එක කැරගෙන සාමාන්‍ය රෝදයක් වුණා කැරගෙන හරි අන්න ස්පයිඩර් එතලිලා යා මෙතන යන්න බෑ. මෙතන ගිහිල්ලා කෙලිම අපි වෙන මේක අස්සට ස්ථාන ගත වෙමු. මට කාඩුවේ පාරවල් මතක නෑ හරියටම. මොකද මම රෙඩි අන්තිමට ගැහුවට පස්සේ ඊයේ ඉන්ස්ටෝල් කරගත්තා අද ප්ලේ කරනවා. ඒ හින්දා මේ මම ප්‍රැක්ටිස් කර කර හිටියේ නෑ. කෙලිම ප්ලේ කරන්න. ඇද ස්පයිඩ් ඇන්ජලි හැමතිශ්‍යම හැබෝ හැම කෙනෙක්ම අඩියක් පිටිපස්සේ තියාගත්තොත් තමයි ලේසි. මක්ලුව මෙහෙවත් ඉන්නවත් මෙහෙ ගියොත් තමයි කොට්ටු වෙන්න පුළුවන්. මෙහෙම තමයි යන්න වෙන්නේ. සතුටට නම් එන්නේ නැහැ මං කියන්නේ එකක් හෙන්නේ. ඕසෙව අපි මේ උඩ දාලා අල්ලමු යතුරු. හරි පොඩි අයියෝ චුටි එන පාටක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. රිස්ක් එක ගමු. එහෙන ඔප්පු
වැඩි දහසක් දෙනෙක් වැඩි අප්පෝ තාම හදවත ගහනවා ඒ කියන්නේ ග්‍රැනි ගේම් එක කොච්චර ගහලා තිබ්බත් ඔය වගේ අවස්ථාවල ඒක කියලා දිව කරන්න බැරි හැකියාව. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට ගේම් ප්ලේ ඉවරයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපි ඔබ ගාවින් මං ඉන්නේ කරදරයක් වෙලා සතයි මං දිවුරන්නම් යනවා ඔබෙන් නැටලා ආයි මගේ හිනාව බලන්න ආසා කිරුවත් නොයා සමාවෙන්න රත්තරනේ මං හිතිවි මේ ලෝකෙන්